මං ඇත්තටම මේ වාහනේ එනවනේ ෆස්ට් ටයිම් මේ. ඈ මගේ වගේද වෙන්නේ මේක? මිනිහක්ගේ මරලා අරන් යන්න පුළුවන්. කාර් එක සර්විස් කරන්න ඇවිල්ලා ඉන්නේ. මේ කාර් එක සර්විස් කරන් යන්න තමයි දෙන්නේ. පොඩි ප්‍රශ්න වගේ ඉස්සෙල්ලා. අද දවසේ මට කරන්න තියෙන මේ කාර් එක සර්විස් කරන් යන්න තමයි. කාර් එක නම් පස්ස බලන්න ඒ වුණාට අපිට අලුත් නේ කාර් එක. කාර් එක පස්ස බලනවා. ඒ වුණාට අපිට අලුත් කාර් එක. කියලා දෙන්නේ අද මට අද ගත්තේ යට දිරුන්නේ නෑනේ මේ පොඩ්ඩක් මෙතන මේ අර මෙතන ජීර් රෝවිල් පොඩ්ඩක් ලික් වෙනවා ඒක පොඩ්ඩක් බලන්න ඕනේ පොඩ්ඩක් බැලුවා නම් අවුලක් නෑ ඉච්චේ දැන් ඉතින් බලන්න දැන් හොදනවානේ දෙන්නේ ඕනේ දැන් දුවලා බලන්න දුවලා බලන්න ඕනේ ආයේ දැන් ඔන්න දැන් ඉතින් වාහනේ යට නම් හොදලා ඉවරයි මේ දැන් ඉතින් උඩ බොඩි එක වාහනේ හොදන්න ඕන තැනට මේගොල්ලෝ අරගෙන යනවා ඔන්න දැන් ඉතින් වාහනේ මේ බොඩියත් හොදලා ඉවරලා මේ දැන් වැකියුම් එකට දාලා තියෙන වාහනේ. මෙතන ඉන්නකොට එහා පැත්තේ වාහනේ හොදපු අංකල් මේ ඒ අංකල්ගේ ෆෝන් එකේ බැටරි එක ඩෙඩ් වෙලා කියලා මේ මට කියලා කෝල් එකක් ගන්නවා. ඈ ada podi ni ada player podi oh anjir bade uncle එක කතාවට වැටෙනවා හතරක් විතර වගේ පodi හා ඒ Honda මේක Honda අරක Suzuki නේ මේක Honda එකෙන් ගහන්නේ සාමාන්‍ය දැන් අර BMW එකේ ලොකු රේන්ජ් වල වාහනක් වෙනවානේ BMW එකේ BMW එකෙන් ගන්න ඔය කාර් එක විතරද මේ විතරයි නේ ගන්න ඒක ලංකාවේ පාස් එකම තියෙනවද ඔයාලා? පාස් එකම තියෙනවද ලංකාවේ? පාස් එක. නෑ බබර් රැපර් කරනකොට ඒක පාස් එකේ නේද එන්ජින් එකක් තියෙන මොකොත් නෑ මෝටර විතරයි. ඒක දෙක ගෑවුනම ඇති පාර කරදරයක් හයිය නෑ පොඩ්ඩක්. අඩු කරලා තියෙන්නේ. මේකෙන් ඇත්ත. පොඩ හයිවේ එකේ වගේ යනකොට දැන් බැනෙන්න බලන්න නැද්ද? අවුල නැහැ. මේවා අලුතෙන්ම ගහන්න වෙන්නේ මොකුත් පොලිස් කරලා හදන්න බෑනේ ඒවා. අර කැලියම්. මේකද? ඔව්. උඩ හොදන්න ඕනේ. මේ ඉරෙත් දන්නේ. මාගන්න තියෙන්නේ. හා. අන්න ඒක එන්නේ. යට කාපට් එක හොඳයි. අද දිලා දන්නේ. කොහොමද දන්නේ? කොම් බලන්න ඕන ආයිද? ඒ අනේ මන් දෙයත් මොකක්ද කිව්වා මේ මේකෙන් ආපුවද මේ පොඩ්ඩින් වල මේක ගහගෙන යන්න එපා කිව්වා. දන්නේ මොකද්ද කියන්නේ? මේක වැරදිනේ මේකනේ හරිනේ. අයියේ මේකනේ ආවේ.
නේ. මේකත් ඔන්න අයින් කරලා දැන් ඇටලු තියෙන නැතු වෙනවනේ. ඔව් නෑ ඕකට අලුත් ගන්න පුළුවන් වෙලා තින් තාම ගහන්නේ නැහැ රජේ. ඔය ජූනි මාස 10 වෙනිදාට කලින් නිකුත් කරනවා. එහෙම තියෙනවා ඉතින් දැන් මැයි යගෙන තිබ්බ කලින්. ඔව්. මගේ බයික් එකක් තියෙනවා ඒක අලුතෙන් ගත්ත තාම නැහැ ඒක නම්ලෙක්. කොහොමද කියන්නේ ඒක ඇක්ටිව් වෙන්න මාසේ වෙන්නේ. මම ජනවාරි සාමාන්‍ය. ඒ මොකද? ඒක මේ ඉලෙක්ට්‍රික් එක. ඉලෙක්ට්‍රික් එක හොඳයි වැඩ කරන්නේ. හවුලන්නේ දැන් මගේ ඉතින් අර ළඟ ගමන්න මම මේ දුර යන්නේ නැහැ නේ. අම්මට මේ කීයේ? ඔක 850. මේකේ 250 cc ද? නෑ cc නෙමෙයි ඔය ඉලෙක්ට්‍රික් නේ මෝටර නෑ. ඒතරක 4000 වෝල්ට් යන්නේ කිලෝ වෝල්ට්. පිකප් හොනේ. පිකප් කොච්චර දුර දැන් සාමාන්‍යයෙන් පිකප් එක තියෙනවා 105ක් වගේ තියෙනවා. ටොප් ඇල්ලුනේ කියන්නේ අර වෙලා තියෙන ටෝක් එක වැඩි ඔය නෝමල් වාහන වල වගේ නෙමෙයි ටෝක් එක වැඩි. අල්ලපු ගමන් අල්ලන්න පුළුවන් දැන්. තර්ඩ් මෝඩ් එකට වගේ දාලා ෆුල් කැලුවොත් 90ට සුරුනොත් අල්ලන්න පුළුවන් සරික. තප්පර 5න් 6න් වගේ. ඒ වගේ තමයි මේ බැටරියක් බහිනවා ඒතකොට ඉතින් පිකප් කරොත්. ඇයි මේක ගන්න ආසාව? ආසාවට තමයි ගත්තේ කියන්නේ ලොකු වාහනයක් ඉතින් බයික් එකක් ඉතින් ලොකුට පදින්නත් ඕනේ නෑ. මේ ඉලෙක්ට්‍රික් එකකින් වටිනවා ඉතින් මට තෙල් මුකුත් යන්නේ නෑනේ. ඒක වටේ. මාද ඔන්න ඉතින් මේ වෙලේ වාහනේ ඉවර වෙන්න අන්තිම ටිකේ තිබ්බේ. ඔන්න ඉතින් ඒ නිසා මම යනවා මේ වාහනේ බිල ගෙවලා බිල අරගෙන එන්න. මම යනවා බිල දාගන්න. ඔව්. Apa? Ambil aku deh. පල්ලයට බහිනකොට මේ වෑන් එක එලාම් සිස්ටම් එකක් ඔන් වෙලා ඒක මේ එතන වැඩ කරන කට්ටියට ඕෆ් කරගන්න බරුවේ නගනවා. හරි. අම්මේ. Ambil. Ini kita atas pokoknya gua ambil main Honda itu lah. Beda ini nih, aku listin ini. Hari ini apa ya? Aman nih kan? Berserangan. मेरी महबूबा मेरी तकदीर है मदद मेरी महबूबा मेरी महबूबा मेरी महबूबा मेरी महबूबा मेरी महबूबा चलो जाने
ටයිම් එකක් තියෙනවා කැම්ප් එකත් ගහගෙන මේක අවුලක් නැහැ මේකත් ගන්න දෙනවා පොඩ ඇතුළ තමයි යන්නේ ඉන්ටීරියර් පොඩ ටික හදාගන්න අද බලන්න ගියාද? හරි ඔක්කොම යන්නේ මාව තාත්තා හිර ගල්ලානේ ගියේ. සර්විස් එකට දාලා මානේ. මේක දරුවෝ සර්විස් වුණා. ඈ? දැන් මේ හම්බෙන්නේ ගියේ. හම්බුණාද දන්න. ගත්තා. ඈ? මගේ වගේද දෙන්නේ මේක? ඈ? අරුනේ මගේ මට ගත්තේ. මේවයිනේ ඒක තමයි කියන්නේ. නාගි පාඩයි මේ වයසට එන්න පරනවා. උන්වල උඩ බාන්න යා. පිකප් වෙනවා මාරේද? බාප්පේ. දැන් උඩ එන්න. දැන් තාත්තට කියන්න නෑ අතෙන්ට දාගන්න එක. පද හදන්න ඕනේ. ෆුල් පේන්ට් එක උඩ ගන්න ඕනේ. ඔයාලා මේ මොනවද කියන්නේ? මොකලා නේ? එහෙම තමයි එන්නේ ඇල්ටෝට. ඇල්ටෝ ඒ වගේ වලින් ඕනේ සෙටස්. ඇල්ටෝ කියන මේ මෙතනට එන්නේ මොනවද? ෂටර්ස් නෑ එහෙමද? ඔව්. ඊයර ගාඩන්. ජපාන් ඇල්ටෝ කියන්නේ අපේ. 20ක් දාන්න වෙන්නේ. 15ක් වෙන්නේ. सामान्य हाफ हाफ देंगे थोड़ा हाफ हरी हाफ का डीन कर देना ग्राउंड पेमेंट එතුරුදා මිනිහගේ මර අරන් යන්න පුළුවන් පුළුවන් නේ අම්මට මිනිහක් ඕල්ට ඔතන දාන්න පුළුවන් අම්මට මරුතයන් දාන්න නැහැ මේකේ මේ කොළ පටවන්න පුළුවන් මේකේ නම්බර් ප්ලේට් දාලා නෑ ඔය වෙන නම්බර් ප්ලේට් පරණ නම්බර් ප්ලේට් ඕකේ මේක බලන්න කැමරාව දිහා බලන්න සමීක්ෂණ මේවා පෙන්වලා ලඩක් තියෙනවද බඩගිනි වෙලා ඉන්න මිත්‍රවරුන් කියනවානේ මම දවල්ටවත් කාලේ නෑ මේ කියන්නේ මොනවා කරන දසරණ ජීවිතේ හරි ගයිස් ඉතින් ඔන්න මේ බ්ලොග් එකත් ඉවරයි එහෙනම් ආයෙත් තවත් අලුත් බ්ලොග් එකකින් හම්බෙමු